අයිබෝවන් දීපුකේ අද අපි සාකච්ඡා කරන්නේ 9 වසර 6 වෙනි පාඩම මානව රුධිර සංසරණ පද්ධතිය පිළිබඳව. මේ මානව රුධිර සංසරණ පද්ධතිය මගින් අපේ මුළු සිරුර පුරාම ද්‍රව්‍ය පරිවහනය කිරීම සිදු වෙනවා. ඒ වගේම දුවේ පුතේ අපේ මානව රුධිර සංසරණ පද්ධතිය සංවෘත සංසරණ පද්ධතියක්. ඇයි අපි සංවෘත සංසරණ පද්ධතියක් කියලා විශේෂයෙන්ම කියන්නේ? කෘමීන් වගේ සමහර සතුන්ගේ තියෙන්නේ විවෘත සංසරණ පද්ධතියක්. ඒක අපේ වගේ සංවෘත එකක් නෙමෙයි. අන්න ඒ නිසා තමයි අපි මෙතන විශේෂයෙන්ම කියන්නේ මානව රුධිර සංසරණ පද්ධතිය සංවෘත පද්ධතියක් කියලා. රුධිර සංසරණ පද්ධතිය හෘදය මූලික කරගෙන ගොඩනැගිලා තියෙනවා. හෘදය මගින් ලබා දෙන පීඩනය. එහෙම නැත්නම් අපි කියනවා හෘදයෙන් රුධිර පුම්ප කිරීම මගින් අපේ මුළු සිරුර පුරාම රුධිරය පරිවහනය වෙනවා. අපි බලමු මානව හෘදයේ ව්‍යුහය සහ කෘත්‍ය කොහොමද කියලා. මානව හෘදය ප්‍රධාන වශයෙන්ම කොටස් 4කින් සමන්විතයි. අපි ඒවට කියනවා කුටීර කියලා. හරිද? කුටීර 4කින් සමන්විතයි. කර්ණිකා දෙකකුත් කෝෂිකා දෙකකුත් වශයෙන්. අපි මේ හෘදයේ ඉහළින් තියෙන කුටීර වලට කියනවා කර්ණිකා කියලා. ඉහළින් තියෙන කුටීර දෙක කර්මිකා දෙක. පහළින් තියෙන කුටීර වලට කියනවා කෝෂිකා කියලා. ඒක නිසා පහළින් තියෙන කුටීර දෙක කෝෂිකා දෙක විදියට නම් කරනවා. කර්මිකා දෙකයි කෝෂිකා දෙකයි. කර්මිකා ඉහළින් සහ කෝෂිකා පහළින් පිහිටලා තියෙනවා. ඒත් එක්කම දුවේ පුතේ අපි මෙතෙන්දී අවධානය යොමු කරන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. මොකක්ද? අපි මේ හෘදයේ කොටස් නම් කරද්දී හරිද? අපි සලකන්නේ අපිට දකුණු පැත්තෙන් පේන කොටස් වම් පැත්ත විදියටත් වම් පැත්තෙන් පේන කොටස් දකුණු පැත්ත විදියට. මොකද එහෙම කරන්නේ? දැන් ඔයාලා හිතන්න මම මේ බෝඩ් එකේ අඳිනවා මානව හෘදයේ ව්‍යුහයේ හරස්කඩ. හරිද? හරස්කඩ ව්‍යුහය. අපි හිතමු මගේ හෘදයේ ව්‍යුහය අඳින්නේ කියලා හරස්කඩ ව්‍යුහය කියලා. හරිද? එහෙම වුණොත් ඔයාලට ඔයාලගේ දකුණු අත පැත්තෙන් පේන්නේ මගේ වම් අත පැත්ත. ඔයාලට වම් අත පැත්තෙන් පේන්නේ මගේ දකුණු අත පැත්ත. නේද? අන්න ඒ නිසා තමයි අපි මේ හෘදයේ කොටස් නම් කරද්දී අපිට පේන දිශාවේ වෙනස් කරලා ලියන්නේ. අපි ඊළඟට විස්තරාත්මකව බලමු කොහොමද අපේ හෘදයේ ව්‍යුහය සහ කෘත්‍ය සැකසීලා තියෙන්නේ කියලා. මේ දකුණු පැත්තේ තියෙන කර්ණිකාව අපි දකුණු කර්ණිකාව කියලා නම් කරනවා. දකුණු කර්ණිකාව. මේ වම් පැත්තේ තියෙන කර්ණිකාව වම් කර්ණිකාව. මේ දකුණු පැත්තේ තියෙන කෝෂිකාව දකුණු කෝෂිකාව විදියට නම් කරනවා. කෝෂිකාව වම් පැත්තේ තියෙන කෝෂිකාව වම් කෝෂිකාව විදියට නම් කරනවා. හරි. මම මේ කෙටියෙන් දැන් මේ දකුණු කර්ණිකාව වම් කර්ණිකාව දකුණු කෝෂිකාව වම් කෝෂිකාව ඔයාලා දන්නවා දුවේ පුතේ අපේ මේ රුධිර සංසරණ පද්ධතියට රුධිරය පොම්ප කරන්නේ මෙන්න මේ හෘදය මගින්. මේ හෘදයෙන් රුධිරය ඉවතට ගෙනියන වාහිනිය වලට අපි කියනවා ධමනි කියලා. හරිද? අපි බලමු මොනවද අපේ හෘදයට සම්බන්ධ වෙලා තියෙන ධමනි කියලා. මෙන්න මේ ඔයාලට පේනවනේ මෙන්න මේ රවුමට පේන්නේ. මෙන්න මේ ධමනියට අපි කියනවා සංස්ථානික මහා ධමනිය කියලා. සංස්ථානික මහා ධමනිය. මේ සංස්ථානික මහා ධමනිය විවෘත වෙනවා වම් කෝෂිකාවට සංස්ථානික අඩසඳ කපාටය මගින්. ඔයාලට මෙතන මේ රූපේ පේන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන වැහිලා තියෙන්නේ සංස්ථානික අඩසඳ කපාටය මගින් සංස්ථානික මහා ධමනිය වම් කෝෂිකාවට විවෘත වෙනවා. ඒ කියන්නේ වම් කෝෂිකාව සංකෝචනය වෙද්දී වම් කෝෂිකාවේ තියෙන රුධිරය සංස්ථානික මහා ධමනිය මගින් පිටතට ගෙනියනවා. සංස්ථානික මහා ධමනියෙන් ඉහළට ධමනිය යනවා. මේ සංස්ථානික මහා ධමනියම හෘදයේ පිටිපස්සේ මෙන්න මේ විදිහට මේ පල්ලෙහාට යනවා. එකෙන් ඇඟේ පල්ලෙහා කොටස් වලට රුධිරය සපයනවා.
මේක සංස්ථානික මහා ධමනී. ඊට පස්සේ පුතේ ඔයාලට මෙතන පේනවා මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ. මේකට අපි කියනවා පුප්පුෂීය මහා ධමනී කියලා. මේ පුප්පුෂීය මහා ධමනිය දකුණු කෝෂිකාවට මේ පුප්පුෂීය අඩසඳ කපාටය මගින් විවෘත වෙනවා. ඒ කියන්නේ දකුණු කෝෂිකාව සංකෝචනය වෙද්දී දකුණු කෝෂිකාවේ තියෙන රුධිරය මෙන්න මේ පුප්පුෂීය අඩසඳ කපාටය හරහා පුප්පුෂීය මහා ධමනියට ඇතුල් වෙනවා. ඒ පුප්පුෂීය මහා ධමනිය වම් පුප්පුෂීය ධමනිය සහ දකුණු පුප්පුෂීය ධමනිය විදිහට කොටස් දෙකකට බෙදිලා යනවා. හරිද? මේ ලොකු ධමනිය මේ විදිහට ධමනි දෙකකට බෙදිලා දෙපැත්තට ගිහිල්ලා අපේ වම් පැත්තේ තියෙන පෙනහළුවට සහ දකුණු පැත්තේ තියෙන පෙනහළුවට රුධිරය ගමන් කරනවා. මේක පුප්පුෂීය මහා ධමනිය. හරි පුතේ. අපේ හෘදයට සම්බන්ධ වෙලා තියෙන ධමනි දෙකක් තියෙනවා. එකක් සංස්ථානික මහා ධමනිය, අනිත් එක පුප්පුෂීය මහා ධමනිය. ඊළඟට අපේ හෘදයට සම්බන්ධ වෙලා තියෙන ශිරා ගැන අපි බලමු. මොනවද අපේ හෘදයට සම්බන්ධ වෙලා තියෙන ශිරා? මෙන්න මේ ඔයාලට පේනවා මෙතනින් උත්තර මහා ශිරාව දකුණු කර්ණිකාවට සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? මේ දකුණු කර්ණිකාවට මේක විවෘත වෙනවා. ඒ වගේම මෙන්න මේ පල්ලෙහින් ඔයාලට පේනවා ඒකට අපි කියනවා අදර මහා ශිරාව කියලා. මේ අදර මහා ශිරාව මේ දකුණු කර්ණිකාවටම තමයි විවෘත වෙන්නේ. මම මේ ඇන්දේ අදර මහා ශිරාව මේ දකුණු කෝෂිකාවට පිටිපස්සෙන් ඇවිල්ලා දකුණු කර්ණිකාවට විවෘත වෙන තැන සිදුරු ඇන්දේ. හරිද? අපි කොටස් නම් කරමු. උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව. ඊට අමතරව පුතේ මෙන්න මේ අපි කියවනේ පුප්පුෂීය මහා ධමනියෙන් දෙකට බෙදිලා වම් සහ දකුණු පුප්පුෂීය ධමනි මගින් අපේ පෙනහළු වලට රුධිරය සපයනවා කියලා. ඒ පෙනහළු වල ඉඳන් රුධිරය නැවත හෘදයට ගෙන එන ශිරාවලට අපි කියනවා පුප්පුෂීය ශිරා කියලා. පුප්පුෂීය ශිරා හතරක් තියෙනවා. හරිද? මේ පැත්තේ ඔයාලට මේ පේන්නේ වම් පුප්පුෂීය ශිරා දෙක. හරිද? ඊට පස්සේ ඔයාලට මේ පේන්නේ දකුණු පුප්පුෂීය ශිරා. හරිද? මේ දෙක. හරිද? මේ හතරම මේ පුප්පුෂීය ශිරා හතරම මෙන්න මේ වම් කර්ණිකාවට විවෘත වෙනවා. මම ඒක ඔයාලට නිකන් තේරුම් ගන්න පහසුවට මෙන්න වදින්නම්. මේක මෙතෙන්ට විවෘත වෙනවා. මෙතෙන්ට විවෘත වෙනවා. මේ බිත්තියට පිටිපස්සෙන් ඇවිල්ලා තමයි විවෘත වෙන්නේ. මේ දෙකත් එහෙම. හරි. හරිද පුතේ? දැන් අපි දන්නවා අපේ හෘදයට සම්බන්ධ වෙලා තියෙන ධමනි සහ ශිරා නම් කරන විදිය. අපි ආපහු කෙටියෙන් බලමු අපේ මේ හෘදයේ ව්‍යුහයේ කොටස් නම් කරන්න කොහොමද කියලා. හරිද? අපේ හෘදයේ කොටස් හතරයි. ඒක දකුණු කර්ණිකාව, වම් කර්ණිකාව, දකුණු කෝෂිකාව, වම් කෝෂිකාව විදියට කොටස් නම් කරනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ සංස්ථානික මහා ධමනිය සහ පුප්පුෂීය මහා ධමනිය හෘදයට සම්බන්ධ වෙලා තියෙන ධමනි දෙක. ඊට පස්සේ උත්තර මහා ශිරාව, අදර මහා ශිරාව සහ පුප්පුෂීය ශිරා හතර හදවතට සම්බන්ධ වෙලා තියෙනවා. ඔයාලට පුතේ බැලු බැලමටම පේනවා කර්ණිකාවල බිත්ති වලට වඩා කෝෂිකාවල බිත්ති වල ඝනකම බොහොම වැඩි. නේද? මේ බලන්න මේ බිත්තියේ ඝනකම. මෙතන ඝනකමට වඩා මේ වගේ ඝනකම වැඩි. එතනම පුතේ මෙන්න මේ වම් කෝෂිකාවේ බිත්තියේ ඝනකම ගොඩක් වැඩි.
මොකද එහෙම වෙලා තියෙන්නේ සංස්ථානික මහා ධමනීය වම් කෝෂිකාවට පුප්පුෂීය මහා ධමනීය දකුණු කෝෂිකාවටත් විවෘත වෙලා තියෙනවා නේද? මේ කෝෂිකා සංකෝචනයේදී මේ කෝෂිකාවල තියෙන රුධිරය මේ ධමනී මගින් හෘදයෙන් එළියට ගෙනියනවා. හරිද? ඒක නිසා මේ කර්ණිකා දෙකේම බිත්ති ඝන කමින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ හෘද පේශිනේ මේ වගේ තියෙන්නේ. මේ හෘද පේශි ශක්තිමත් භාවයෙන් වැඩි කෝෂිකාවල කර්ණිකාවලට වඩා. හරි. ඒකෙනුත් පුතේ මම කිව්වා මේ පුප්පුෂීය මහා ධමනීය කරන්නේ හෘදයේ ඉඳලා පෙනහරු වලට රුධිරය ගෙනියන එක. අපි හිතමු හෘදයේ තියෙන අපේ මෙතන කියලා. හරිද? මෙතන ඉඳන් පෙනහරු තියෙන්නේ ළඟමනේ. හරිද? එතකොට ඒතෙන්ට දෙන්න ඕන බලයට වඩා මෙන්න මේ සංස්ථානික මහා ධමනීය තියෙනවා. සංස්ථානික මහා ධමනීය වම් කෝෂිකාවට විවෘත වෙලා තියෙනවනේ. වම් කෝෂිකාව සංකෝචනය වෙද්දී සංස්ථානික මහා ධමනීය මගින් වම් කෝෂිකාවේ තියෙන මුළු රුධිරයම මේ උඩට පල්ලෙහාට කියලා මුළු අපේ මුළු ඇඟේම යවන්නේ මෙන්න මේ වම් කෝෂිකාවේ මාංශ පේශී වල මේ සංකෝචනය නිසා. හරිද? ඒක නිසා ගොඩාක් ලොකු බලයක් දෙන්න ඕන මෙන්න මේ වම් කෝෂිකාවේ තියෙන මාංශ පේශී. ඒ නිසා තමයි පුතේ මේ වම් කෝෂිකාවේ බිත්ති මේ හෘදයේ බිත්ති වලින් වඩාත්ම ඝනකම් බිත්ති බවට පත් වෙලා තියෙන්නේ. මම කිව්ව පුතේ මේ කර්ණිකාවල බිත්ති කෝෂිකාවල බිත්ති වලට වඩා තුනී කියලා. නේද? මේ කර්ණිකාවල ක්‍රියාකාරීත්වය අපි බලමු. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ඇයි මේ කර්ණිකාවල බිත්ති කෝෂිකාවල බිත්ති තරම් ඝනකම් නොවෙන්නේ කියලා. හරිද? මේ දකුණු කර්ණිකාව සංකෝචනයේ වෙද්දී දකුණු කර්ණිකාවේ තියෙන රුධිරය මේ දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර තියෙන ත්‍රිතුණ්ඩ කපාටය හරහා දකුණු කෝෂිකාවට ගමන් කරනවා. හරිද? ඒ කියන්නේ මේ දකුණු කර්ණිකාවේ තියෙන රුධිරය දකුණු කෝෂිකාවට ගමන් කරන්න විතරයි මේ මාංශ පේශී මගින් බලය සපයන්න ඕන. ලොකු දුරක් නැහැ මෙතන නේද? ඊට පස්සේ මේ වම් කර්ණිකාවේ තියෙන රුධිරය වම් කර්ණිකාව සංකෝචනය වෙද්දී මේ වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර තියෙන ද්විතුණ්ඩ කපාටේ හරහා වම් කර්ණිකාවේ ඉඳලා වම් කෝෂිකාවට ගමන් කරනවා. හරිද? මෙතන ලොකු දුරක් නැහැනේ. ඒක නිසා මේ හෘද පේශී වල ශක්තිමත් භාවය මේ කෝෂිකාවල පේශී වල ශක්තිමත් භාවය තරම් ලොකුවට තියෙන්න ඕන නැහැ. ඒ නිසා තමයි මේ කර්ණිකාවල බිත්ති කෝෂිකාවල බිත්ති වලට වඩා තුනී වෙලා තියෙන්නේ. ඒත් එක්කම වම් කෝෂිකාව මගින් මුළු සිරුර පුරාම රුධිරය පරිවහනය වෙන්න ශක්තිය ලබා දෙන්න ඕන. නේද? මාංශ පේශි සංකෝචනය වෙලා ලබා දෙන පීඩනයෙන් තමයි මේ මුළු සිරුර පුරාම සංස්ථානික මහා ධමනීය මගින් රුධිරය සපයන්නේ. ඒක නිසා තමයි මේ වම් කෝෂිකාව බිත්ති වඩාත්ම ඝනකම් බිත්ති බවට පත් වෙලා තියෙන්නේ. මෙන්න මේ හෘදයේ වම් සහ දකුණු පැත්ත වෙන් කරන මෙන්න මේ බිත්තිය වගේ තියෙනව නේද? මෙන්න මේකට කියනවා කර්ණික කෝෂික ආවාරය කියලා. කර්ණික කෝෂික ආවාරය. හරිද? ආයමත් බලා ගන්න හෘදයේ කපාට හතරක් තියෙනවා. එකක් තමයි සංස්ථානික අඩසද කපාටය. ඒක මෙතන පේන්නේ නැහැ. මෙතන සංස්ථානික මහා ධමනීය වම් කෝෂිකාවට විවෘත වෙන තැන තියෙනවා. ඊළඟට පුප්පුෂීය අඩසඳ කපාටය. ඒකේ හරස් කඩ තමයි මේ තියෙන්නේ. ඒක පුප්පුෂීය මහා ධමනීය මේ දකුණු කෝෂිකාවට විවෘත වෙන තැන තියෙනවා. ඊළඟට පුතේ මේ දකුණු පැත්තේ දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර ත්‍රිතුණ්ඩ කපාටය තියෙනවා. වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර ද්විතුණ්ඩ කපාටය තියෙනවා. ඔයාලට මතක තියාගන්න පහසුවට මෙන්න මේ අපි දකුණු කියනනේ දකුණු කියනකොට අකුරු තුනක් තියෙනවනේ නේද? අකුරු 1 2 3. හරිද? ඒක තුනක් නේ. ඒකින්ද අපි 3 කියලා මතක තියාගමුකෝ. 3. හරිද? එතකොට වම් කියද්දී අකුරු 1 2 2යිනේ නේද? අකුරු 2යිනේ.
ඒකින්ද අපි ද්වී කියලා මතක තියාගමු. හරිද? දකුණු පැත්තේ තියෙන්නේ ත්‍රිතුණ්ඩ කපාටය, වම් පැත්තේ තියෙන්නේ ද්විතුණ්ඩ කපාටය. පුතේ මම කිව්වා මේ කෝෂිකාවල බිත්ති කර්ණිකාවල බිත්ති වලට වඩා ඝනකමින් වැඩි කියලා. නේද? ඒ වගේම මෙන්න මේ කෝෂිකාවලට සම්බන්ධ වෙලා තියෙන ධමනිවල ඝනකම, ධමනිවල බිත්තිවල ඝනකම මේ කර්ණිකාවලට සම්බන්ධ වෙලා තියෙන ශිරාවල ඝනකමට වඩා වැඩි. අපි බලමු ධමනීක සහ ශිරාවක හරස්කඩ ව්‍යුහය මොන වගේද කියලා. අපි බලමු ධමනියක්. ධමනියක් ගත්තොත් අපිට මෙන්න මේ වගේ හරස්කඩ බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ නිකන් ගොඩක් ඝනකමින් වැඩි. නේද? මේ විත්තියේ ඝනකම වැඩි. මම යන්නේ මේ වගේ මේ තියෙන දැන් ධමනී සංස්ථානික මහා ධමනී මේ තියෙන මේක දෙකට පැල්ලුවොත් මෙන්න මේ වගේ විත්තියේ ඝනකම මේ විත්තියේ ඝනකම ගොඩක් වැඩි. නේද? ඒ වගේම මේක ඇතුලේ කපාට මුකුත් නැහැ. ආයේ කපාට නැහැ. තනිකර නද සිදුරක් තියෙන්නේ. අපි බැලුවොත් ශිරාවක්. ශිරාවක් බැලුවොත් අරිට වඩා බිත්තිවල ඝනකම අඩුයි. නේද? බිත්තිවල ඝනකම අඩුයි. ඒ වගේම තව දෙයක් තියෙනවා මෙතන. ඒ වගේම තව දෙයක් තියෙනවා. මේ ශිරාවල හෘදයේ දෙසට වියුක්ත වෙච්ච කපාට තියෙනවා. අපි දැන් බලමු කොහොමද අපි මේ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා. ඔයාලා හිතන්න පුතේ මේ වම් කෝෂිකාවේ රුධිරයෙන් පිළී තියෙනවා කියලා. හරිද? එතකොට වම් කෝෂිකාව සංකෝචනය වෙද්දී වම් කෝෂිකාවේ ඉඳන් රුධිරය මෙන්න මේ සංස්ථානික මහා ධමනියට ඇතුල් වෙනවා. සංස්ථානික අලසල කපාටේ හරහා. හරිද? මේ සංස්ථානික මහා ධමනිය මගින් අපේ මුළු සිරුර පුරාම ඒ රුධිරය පරිවහනය කරනවා. ඒ කියන්නේ මෙතනින් ඉහළට යන්නත් පුළුවන්, මේ පහළට යන්නත් පුළුවන්. හරිද? ඔයාලා දන්නවත් ඇති සමහර විට අපේ ඇඟේ ශෛලීය ශ්වසනය කියලා යාන්ත්‍රණයක් සිද්ධ වෙනවා. හරිද? ඒ කියන්නේ අපේ සෑම ශෛලයකම සිද්ධ වෙන දෙයක්. හරිද? ඒකෙදි වෙන්නේ අපේ මේ සංස්ථානික මහා ධමනිය මගින් පොම්ප කරපු පිරිසිදු රුධිරය, ඒ කියන්නේ ඔක්සිජනීකృత රුධිරය, ඔක්සිජන් ගොඩක් වැඩිපුර තියෙන රුධිරය භාවිතා කරලා අපේ ඇඟේ ශක්තිය නිපද වෙලා ඊට අමතරව අතුරු ඵලයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා. හරිද? ඒ කාබන් ඩයොක්සයිඩ් එකතු වෙච්ච රුධිරය මෙන්න මේ ඉහළ පැත්තේ තියෙන රුධිරය උත්තර මහා ශිරාව මගිනුත් මෙන්න මේ පල්ලෙහා පැත්තේ තියෙන රුධිරය අදර මහා ශිරාව මගිනුත් එකතු කරගෙන ඇවිල්ලා මේ දකුණු කර්ණිකාවට ලබා දෙනවා. හරිද? මේ දකුණු කර්ණිකාව සංකෝචනය වෙද්දී ඒ රුධිරය මේ ත්‍රිතුණ්ඩ කපාටය හරහා දකුණු කෝෂිකාවට ඇතුල් වෙනවා. හරිද? ඊට පස්සේ පුතේ දකුණු කෝෂිකාව සංකෝචනය වෙද්දී ඒ රුධිරය පුපුෂීය ධමනි දෙක තුලට එම රුධිරය ගමන් කරනවා. පුපුෂීය ධමනි වලින් අපේ පෙනහළු වලට එම රුධිරය ලබා දෙනවා. හරිද? අපේ පෙනහළු වලදී වෙන්නේ අපි මෙහෙම කරලා ආශ්වාස කරද්දී බාහිර වායු ගෝලයේ ඉඳන් ඔක්සිජන් අපේ පෙනහළු වලට ඇතුල් වෙනවා. නේද? ඒ කියන්නේ මෙන්න මේ රුධිරේ මම කිව්වා කාබන් ඩයොක්සයිඩ් නේ වැඩි මේ පෙනහළු වලට යවපු රුධිරේ. හරිද? ඒ කාබන් ඩයොක්සයිඩ් අපේ ලේ වලින් ඉවත් කරලා අපි මේ ආශ්වාස කරද්දී ලැබෙන ඔක්සිජන් ලේ වලට එකතු කරනවා. නේද? අපි ප්‍රශ්වාස කරද්දී ඒ මේ රුධිරයේ තිබ්බ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. හරිද? ඊට පස්සේ අර එකතු කරපු ඔක්සිජන් නිසා අපේ රුධිරය අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා පිරිසිදු රුධිරය කියලා. හරිද? ඒ පිරිසිදු රුධිරය
පෙනහළු වල ඉඳන් මෙන්න මේ වම් පුපුෂීය ශිරා සහ දකුණු පුපුෂීය ශිරා වලින් වම් කර්ණිකාවට ඇතුල් වෙනවා. හරිද? ඊට පස්සේ පුතේ වම් කර්ණිකාව සංකෝචනය වෙද්දී ඒ රුධිරය ආයි වම් කෝශිකාවට මෙන්න මේ ද්විතුණ්ඩ කපාටය හරහා ඇතුල් වෙනවා. ඊට පස්සේ මම කතාව පටන් ගත්තෙත් එතනින් මෙතන තියෙන රුධිරේ ඒ විදිහට අපේ රුධිර සංසරණ පද්ධතියේ රුධිර සංසරණය චක්‍රානුකූලව සිද්ධ වෙනවා. හරි. නැවත නැවතත් එම ක්‍රියාවලියම අපි ජීවත් වෙලා ඉන්නකම් සිද්ධ වෙනවා. හරිද පුතේ? ඔයාලා දන්නවා අපේ හෘදයේ ඉඳලා රුධිරය ඉවතට ගෙන යන වාහිනී වලට අපි කියනවා ධමනි කියලා. ඒ වගේම අපේ හෘදයට රුධිරය ගෙන එන වාහිනී වලට අපි කියනවා ශිරා කියලා. අපි බලමු කොහොමද මේ ධමනියකින් සහ ශිරාවකින් අපේ දේහ සෛලයකට රුධිරය සැපෙන්නේ කියලා. හරිද? ඔයාලා හිතන්නකෝ මෙන්න මේ සංස්ථානික මහා ධමනිය කියලා. ඒ කියන්නේ අපේ මුළු ශරීරයටම රුධිරය සපයන්නේ නේද? සංස්ථානික මහා ධමනිය ඊට පස්සේ මේ බෙදෙන වලින් උඩටත් ඔයාලට පේනවනේ මේ බෙදලා තියෙනවා ධමනි වලට. හරිද? මම ගන්නම්කෝ මේ ධමනිය එක ධමනියක් වෙන කරලා ගන්නවා. හරිද? මෙන්න මෙහිම ධමනිය තියෙනවා. හරිද? මෙන්න මේ ධමනියක් තමයි මම මේ යන්නේ. හරිද? ඒ ධමනියත් ආයි ශාඛාවකට බෙදෙනවා. ඊට පස්සේ මේ කොටසකට අපි කියනවා ධමනිකාවක් කියලා. හරිද? ඒ ධමනිකා ගිහිල්ලා ආපහු බෙදෙනවා කොටස් වලට. හරිද? ඊට පස්සේ පුතේ ධමනිකාවක් කොටස් වලට බෙදුණු පස්සේ අපි ඒ කොටස් වලට කියනවා ධමනි කේශනාලිකා කියලා. හරිද? ධමනි කේශනාලිකා. ඊට පස්සේ අපේ මේ මෙන්න මේ විදිහට අපි හිතමුකෝ අපේ ඇඟේ සෛල තියෙනවා කියලා. දේහ සෛල. හරිද? මෙන්න මේ දේහ සෛල වලට මෙන්න මේ කේශනාලිකා මගින් රුධිරය සපයනවා. හරිද? ඊට පස්සේ මම කිව්වේ දේහ සෛලවල සෛලීය ශ්වසනය වෙනවා කියලා. එහෙම වෙලා මේ පිරිසිදු රුධිරය අපිරිසිදු රුධිරය බවට පත් වෙනවා කියලා. ඒ කියන්නේ ඔක්සිජන් වැඩි රුධිරය ඇතුල් වෙලා මේ දේහ සෛලවලට ඔක්සිජන් අඩු කාබන් ඩයොක්සයිඩ් වැඩි රුධිරය සෛල වලින් පිට වෙනවා. සෛල වලින් පිට වෙන්නේ කොහාටද? මෙන්න මේ ශිරා කේශනාලිකා වලට. මෙන්න මේ ශිරා කේශනාලිකා වලට තමයි ඒ කාබන් ඩයොක්සයිඩ් වැඩි රුධිරය ඇතුල් වෙන්නේ. හරිද? මේක අපි කියවනේ සංගුතයි කියලා. සංගුත සංසරණ පද්ධතියක් කියලා නේද? ඒක නිසා මේ විදිහට මේ සංගුත වෙලා තියෙනවා. ඊට පස්සේ පුතේ මේ අපි කියවනේ මේවට ශිරාකේශනාලිකා කියලා. ශිරාකේශනාලිකා එකතු වෙලා හැදෙනවා අනුශිරාවක්. මෙන්න මේ හැදෙන එකට අපි කියන්නේ අනුශිරාවක් කියලා. හරිද? ඒ වගේ අනුශිරා එකතු වෙලා හැදෙනවා ශිරාවක්. හරිද? ඊට පස්සේ තවදුරටත් යද්දි මේ වගේ ශිරා ගොඩක් එකතු වෙලා හැදෙනවා මෙන්න මේ වගේ මහා ශිරාවක්. මේ උත්තර මහා ශිරාව, අදර මහා ශිරාව. ඒව හැදෙන්නේ මේ වගේ ශිරා ගොඩක් එකට එකතු වෙලා. ඊට පස්සේ ඒ මහා ශිරාවකට එකතු වෙලා උත්තර මහා ශිරාවට හරි අදර මහා ශිරාවට මේ දේහ සෛලයේ ඉඳලා රුධිරය දේහ සෛලවල තියෙන කාබන් ඩයොක්සයිඩ් වැඩි රුධිරය මේ දකුණු කර්ණිකාවට ඇතුළත් වෙනවා. හරිද? මේ වම් පුපුෂීය ශිරාවෙන් ඇතුල් වෙන්නේ වම් පුපුෂීයෙන් ධමනියෙන් එළියට ගියපු රුධිරය විතරයි. හරිද? මුළු ඇඟ පුරාම, ඒ කියන්නේ අපේ මුළු දේහයටම රුධිරය සපයන්නේ සංස්ථානික මහා ධමනියේ. මුළු දේහයේ ඉඳලම රුධිරය අරන් එන්නේ උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාවෙන්.
මේ විදිහට ධමනියක් ධමනිකාව වලට බෙදිලා ඒක ධමන කේශනාලිකා බවට බෙදෙනවා. ඊට පස්සේ ඒ පොම්ප කරපු රුධිරය ශිරාකේශනාලිකා වලින් එකතු කරගෙන අනුශිරාවකට එකතු වෙලා අනුශිරාව වලින් ශිරාවක් හැදෙනවා. මම මේ වීඩියෝකින් සාකච්ඡා කරේ අපේ රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධානම ව්‍යුහය වෙච්ච හෘදයේ ව්‍යුහය සහ කෘත්‍යයන් ඊළඟට අපේ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. අපි මේ පාඩමේ ඊළඟ කොටස් ඊළඟ වීඩියෝ එකකින් සාකච්ඡා කරමු.